මෙතන මේ තියෙන සීගිරිය. ඉතින් ඔයගොල්ලෝ අද මේ එකතු වෙලා ඉන්නේ අපේ සීගිරි දඹුලු සංචාරයේ 4 වෙනි එපිසෝඩ් එකත් එක්ක. කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් මම උඩින් ප්ලේලිස්ට් එක දාන්නම් ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ ඉබ්බන් කටුවේ වයිනේ තියෙන ලස්සන පන්සලක් ගැන. ඒ තමයි සංකස්සපුර සේනාසනයේ ආන කටාව. ඉතින් කොමාරි අපි පන්සලට යන්න කලින් ඉබ්බන් කටුවේවට ලොකේෂන් එක දාගෙන ගියා. අපි ඔය ලොකේෂන් එකෙන් පෙන්නුවේ මෙන්න මේ වගේ තැනකට යන්න. ඒ වුණාට එතන නාන්න කරන්න මුකුත් බෑ. අර ඈතින් පේන්නේ අපි ඊළඟට යන්න තියෙන පන්සල. ඉතින් ඊට පස්සේ අපි වැඩි වෙලාවක් එතන ඉන්න නැතුව කෙලින්ම පන්සලට ගියා. මේ පන්සල මෑත කාලේ නිර්මාණය වෙච්ච ලස්සන පන්සලක්. මේ පන්සල නිර්මාණය කරපු හාමුදුරුවෝ උන්වහන්සේට උන්වහන්සේගේ මෑණියන්ගෙන් ලැබුණු ඉඩම් කඩම් විකුණලා ඒවැ එන සල්ලි පන්සලේ තියෙන බුදු පිළිම නෙලන්න භාවිතා කරලා තියෙනවා. සංකස්සපුරය කියන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මෑණියන් වෙනුවෙන් ධර්මයේ දේශනා කරලා වැඩම කරපු ස්ථානය. ඉතින් මේ පන්සල නිර්මාණය කරපු හාමුදුරුවෝ උන්වහන්සේගේ මෑණියන්ට ගෞරවයක් විදියට මේ පන්සලට සංකස්සපුර සේනාසනය කියලා නම් කරලා තියෙනවා. මේ පන්සලේ වාහන නවත්තන්න හොඳ පාකින් ස්පේස් එකකුත් තියෙනවා. සහ ආරංචි වුණ විදිහට හවසට ඉර බැහැගෙන යන දර්ශනය බලන්න විදේශිකයන් පවා පැමිණෙනවලු. ඔගොල්ලන්ට ඇහෙන්නේ නැති මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. කෑල් ළමෙක් සහ පිරිමි ළමයි දෙන්නෙක් පන්සලට ඇවිල්ලා තියෙනවා. එතන එක පිරිමි ළමෙක් BRBB ඉඳලා තියෙන උඩට වෙලා. ඉතින් ප්‍රදේශවාසීන්ට මේක ආරංචි වෙලා ප්‍රදේශවාසීන් ඇවිල්ලා මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් මට කියන්න ඕනේ පූජා භූමිකත් මේ විදියට නරක විදියට හැසිරෙන්න තරම් පහත් තත්ත්වයට පත් වෙන්න එපා කියලා. ට්‍රිප් එකක් ආවම අපි නාන එක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ වැවේ කෙළවරේ තියෙනවා නාන්න කැමති අයට නාන්න තැනක්. එතනට ආරක්ෂාවටත් කට්ටිය දාලා තියෙනවා. ඒ නිසා වැවේ එක එක තැන් වලින් වලට බහින්න නැතුව ඒ වගේ තැනකින් නා ගන්නවා නම් හොඳයි. මේ තියෙන්නේ රන්ගිල් දඹුලු මේ ක්‍රීඩාංගණය. එතකොට මේ පැත්තේ ඈතින් පේනවා සීගිරිය. මෙතන මේ තියෙන සීගිරිය. ඉදුරංගලත් පේනවා. මේ කැමරාවට හරියට අහුවෙන්නේ නැහැ ඈතින් කඳු ගොඩක් පේනවා. ලස්සන view එකක් තියෙන්නේ.